බුදුන් වහන්සේ මෙම අවස්ථාවේ ශාරිපුත්‍රයන් අමතා මෙසේ කියන්නේය. නතරවන්න නතරවන්න. තවදුරටත් කතා කිරීම වැඩදායක නොවේ. මේ කරුණ ගැන මා කතා කරන්නේ නම් නොයෙක් ලෝකවල සිටින දෙව් මිනිසුන් තැතිගෙන සැකයන්ට පාත්‍ර වන්නේය. නැවත වරක් ශාරිපුත්‍ර බුදුන් වහන්සේට මෙසේ කියන්නේය. තථාගතයන්නි, අප ඔබ වහන්සේගෙන් නැවත නැවතත් බැගෑපත්ව එම ධර්මය දේශනා කරන ලෙස ඉල්ලා සිටින හේතුව කුමක්ද? මේ සභාවේ සිටින ගණන් කළ නොහැකි 100,000 දසදහස් අසංඛ්‍ය කෝටි ගණන් සත්වයෝ අතීතයේදී බුදුවරු දැක ඇත. ඔවුන්ගේ සය ඉන්ද්‍රියයන්ගේ උනන්දුව නිවැරදි වන අතර ඔවුහු ප්‍රඥාවන්ත වෙති. ඔවුන් ඔබ වහන්සේගේ දේශනාව අසනු ලබන්නේ නම් ඒ කෙරෙහි ගෞරවය හා විශ්වාසය තබනු ඇත. ගෞරවයක් හා විශ්වාසයක් ඇති කරගනු ලබන්නේය. මෙම අවස්ථාවේ ශාරිපුත්‍ර නැවත වතාවක් ගාථාවකින් මෙසේ කියන්නේය. ධර්මරාජයාණනි, මෙතරම් ගෞරවාදරයට පාත්‍ර වූ තවත් කෙනෙක් නැත. ගෞරවනීය ඔබ වහන්සේ විශ්වාස කිරීමට අසීමිත වූ මෙම පිරිස අතර හැකියාව ඇති අය සිටිති. බුදුන් වහන්සේ නැවත මෙසේ වදාළසේක. ඉවසනු සාරිපුත්‍රය, මා මේ ගැන කතා කරන්නේ නම් මම ධර්මය වටහා ගැනීමට අමාරු සහ විශ්වාස කිරීමට අපහසු ධර්මය දේශනා කරන්නේ නම් දෙව් මිනිස් අසුර ආදී ලෝකවල සිටින්නා වූ සියලු දෙනා විස්මයට පත්ව සැකයට භාජනය වෙති. එයින් අහංකාර අභිමානයෙන් යුතු භික්ෂූහු අවීචී මහා නරකයට වැටෙන්නෝය, පතිත වන්නෝය. තථාගතයන් මෙසේ ගාථාවකින් කියන්නේය. ඉවසන්න ඉවසන්න ශාරිපුත්‍රය, මගේ ධර්මය ආශ්චර්ය, අද්භූතය, පිළිගැනීමට ඉතා අපහසුය. අහංකාර, උඩඟු, අධිමානයෙන් යුතු අය මෙම ධර්මය අසනු ලැබුවද ඊට ගෞරවය විශ්වාසය නොපෙන්වති. එම අවස්ථාවේදී සැරියුත් තෙරුන් නැවත වතාවක්ද බුදුන් නමතා මෙසේ කියන්නේය. තථාගතයන්නි, ධර්මය දේශනා කරන මෙන් අපි බැගෑපත්ව ඉල්ලමු. ධර්මය දේශනා කරන මෙන් අපි බැගෑපත්ව ඉල්ලමු. මේ සභාවේ සිටින මා ඇතුළු සියලු දෙනා ගණනින් 100,000 දසදහස් මිලියන ගණන් පිරිස් භවයෙන් භවයට කාලයෙන් කාලයට බුදුවරුන් හමු වී උපදෙස් ලබාගෙන ඇත. මෙවැනි පුද්ගලයන් සියලු දෙනා තුළ එම ධර්මය කෙරෙහි ගෞරවයත් එය විශ්වාස කිරීමට හැකියාවත් ඇත. දීර්ඝ කාලයක් මුළුල්ලේම ඔවුන් සුවය හා විවේකය ලබමින් මහත් ඵල ලබමින් සතුටු වී ඇත. එම අවස්ථාවේදී සැරියුත් වූ නැවතමය ගාථාවකින් මෙසේ කියන්නෝය. මනුෂ්‍යයන් අතරේ ශ්‍රේෂ්ඨ වූ ගෞරවයන්ට පාත්‍ර වූ බුදුන් වහන්ස උතුම් වූ ධර්මය අපට දේශනා කරන ලෙස බැගෑපත්ව ඉල්ලමු. මා බුදුන්ගේ වැඩිමහල් පුත්‍රයා ලෙස සැලකේ. ඒ නිසා ඒ ගැන අනුග්‍රහය දක්වා ධර්මයේ විශේෂතා පැහැදිලි කර වදාරන්න. මේ රාශිභූත වූ ගණන් කළ නොහැකි තරම් ශ්‍රාවකයන් හට ගෞරවයෙන් එම ධර්මය උගන්වා සමාදන් කරවා නිසි මඟට ගෙන ඇත. ඔවුන් සියලු දෙනා එකම මනසකින් දෑත් බැඳගෙන බුදුන්ගේ වචනයක් ඇසීමට මහත් ආශාවෙන් බලා සිටින්නෝය. මා සහ අපගේ පිරිස් 1200ක් වූ පිරිස බුදු බව ප්‍රාර්ථනා කරන පිරිස් මෙම දහම් සභාවේ සිට ධර්මය දේශනා කරන ලෙස බැගෑපත්ව ඉල්ලති. ඒ නිසා ධර්මයේ විශේෂතා අපට වදාරන්න.
අපි ධර්මය අසමු. අතිමහත් සන්තෝෂයට පත්වන්නෙමු. එම අවස්ථාවේදී තථාගතයන් වහන්සේ ශාරිපුත්‍ර තෙරුන්ට මෙසේ ආමන්ත්‍රණය කළසේක. ඔබ මහත්සේ උනන්දුවෙන් 3 වතාවක් එකම ඉල්ලීම කරයි. මා කෙසේනම් මේ ධර්මය ප්‍රකාශ නොකර සිටිම්ද? ඔබ දැන් සාවධානව සැලකිලිමත්ව ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ධර්මය ශ්‍රවණය කරන්න. ඔබලා වෙනුවෙන් ඒ ධර්මය විග්‍රහ කර විස්තර කර ප්‍රකාශ කරන්නෙමි. සැරියුත් හට බුදුන් වහන්සේ මෙසේ වදාරනසේක. එය එසේම විය යුතුය. තථාගතවරුන් විසින් මේ ආශ්චර්යමත් ධර්මය දේශනා කරනු ලබන්නේ කාලයකිනි. එය හරියටම දීර්ඝ කාලයකින් උදුම්බරා මලක් පිපෙන වාසේය. එවැනි කාලයක් පැමිණීම අති දුර්ලභය. ඔබ සහ අන් සියලු දෙනා මා විශ්වාස කළ යුතුය. බුදුවරු දේශනා කරන වචන හිස් හෝ බොරු හෝ නොවේ. ශාරිපුත්‍රය, බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ ඒ අවස්ථාවට සුදුසු වනසේය. නමුත් එහි අභිප්‍රාය තේරුම් ගැනීම අපහසුය. හේතුව නම් උපාය කෞශල්‍ය මෙහෙවා හේතුඵලයන් සහ නොයෙක් උපමා නිදර්ශන නිර්දේශ සහිතව ඉගැන්වීම් දේශනා කරන හේිනි. මෙම ධර්මය පරීක්ෂාකාරී විග්‍රහයන් තුළින් හෝ විමර්ශනයන් තුළින් හෝ අවබෝධ කර ගැනීමට පුළුවන් දෙයක් නොවේ. මෙය තර්කයෙන් තොරය. හේතුව කුමක්ද? තථාගතයන් පහළ වන්නේ ලෝකයේ මහත් වූ හේතු සාධකයන් කරන කොටගෙනය. බුදුවරු තථාගතයන්ගේ බුද්ධ ප්‍රඥාවේ තොරටුව සියලු සතුන් සඳහා විවෘත කිරීමට කැමැත්තෝය. එසේ කිරීමෙන් උන්වහන්සේලා නිර්මලත්වයට පත්වෙති. බුදුවරු ලෝකයේ පහළ වන්නේ නිසාය. බුදුවරු බුද්ධ ඥානය පෙන්වීම සඳහා සියලු සත්වයන් තුළ බුද්ධ ඥානය අවදි කරවීමට ධර්මය දේශනා කරති. ඒ සඳහා උන්වහන්සේලා ලෝකයේ පහළ වෙති. සත්වයන් තුළ බුද්ධ ඥාන මාර්ගයට ඇතුල් වීමේ අභිප්‍රාය කැමැත්ත ඇති කිරීමට ධර්මය දේශනා කෙරේ. ඒ නිසා බුදුවරු ලොව පහළ වේ. සැරියුත්නි, බුදුවරු ලොව පහළ වීමට හේතුන් මේවාය. බුදුන් වහන්සේ ශාරිපුත්‍රයන්ට මෙසේ දේශනා කළසේක. බුදුවරු සරලව ධර්මය උගන්වන්නේ බෝසත්වරුන් හට සම්බුද්ධ ඥානය ලබා ගැනීම සඳහාය. ඔවුන් විසින් සෑම කල්හිම සියලු දේම කරනු ලබන්නේ හෝ කරනු ලැබුවේ හෝ එකම පරමාර්ථයකිනි. එනම් සජීවී සියලු සත්වයන් හට බුද්ධ ඥාන විෂය හා දර්ශනය ප්‍රකට කොට ඔවුන් යථාවබෝධයට පත් කිරීමේ එකම කාරණය හෙවත් අභිප්‍රායයි.